හෙලෝ සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා හැමෝම මගේ වයිල්ඩ් බාබි පැෂන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්නත් ඉල්ලා සිටිනවා. අද මම ඔයාලට කියලා යන්නේ මස්ලි රෙද්දෙන් තට්ටු 3ක ඇඳුමක් මසා ගන්න ආකාරය. මුලින්ම අපි උඩු කොටසට අපිට අවශ්‍ය උඩු කොටස මේ ආකාරයට සකස් කරගමු. මේ ප්‍රමාණය අරගෙන ඔන්න අපි මේ ආකාරයට රෙද්ද මත අපිට අවශ්‍ය විදියට මොස්තරය ඇඳ ගන්නවා. දැන් ඇඳගත්ත පතුරම මතින් අපි මේ ආකාරයෙන් කපාගෙන ගන්නවා රෙද්ද. අපිට අවශ්‍ය උඩ කෑල්ල අපි කපාගෙන අවසන් උඩ කොටස කියලා. මේ ආකාරයට අපි උඩ කොටස කපා ගන්නවා. දැන් අපි සාය කොටසට අවශ්‍ය පිල් එක මිමි ප්‍රමාණයට අනුව සලකුණු කරගන්න යන්නේ. සලකුණු කරගත්තට පස්සේ පිල් එක කපා ගන්නවා. මේ ආකාරයට සලකුණු කරගත්තට පස්සේ අපි පිල් එක කපා ගන්නවා. තට්ටු 3ක පිල් එකක් තමයි අපි කපා ගන්නෙ. මෙම ඇඳුම සකස් කර ගැනීමේදී ඔබට අවශ්‍ය මිමි ප්‍රමාණය සලකුණු කරගෙන මේ විදිහට කපා ගන්න පුළුවන්. එකක් කපලා ඉවරයි. දැන් තුන්වෙනි තට්ටුවේ කපන්න යන්නේ. ඔය තුන්වෙනි තට්ටුවත් මේ ආකාරයට කපා ගන්නවා යටට අවශ්‍ය. ඔන්න දැන් අපි පිල් එක කපාගෙන අවසන් කරන්න යන්නේ. ඔන්න පිල් එකත් කපලා ඉවරයි. කපලා අවසන් නිසා අපිට මේ ඇඳුම මසා ගන්න ආකාරය ඉදිරිපත් කිරීමටයි අපි දැන් සූදානම් වෙන්නේ. ඔන්න දැන් අපි ඇඳුමේ උඩ කොටස මසා ගන්න යන්නේ. මේ ආකාරයට උඩ කොටස මසා ගන්නවා. මසාගත් උඩ කොටස අපි පිටිපස කොටසට ඩාක් ගසා ඉදිරිපස මෙන් ආකාරයෙන් මසා ගන්නවා. ඉන්නේ පිටිපස කොටස ඩාක් ගසා අවසන් කළ එක. අර කොටසත් පිටිපස්ස කොටස සම්බන්ධ කරනවා මේ ආකාරයට. ඔන්න අපි කරත් මසාගෙන අවසන් කරනවා. දැන් අපි ඉදිරිපස කර මසා ගන්නයි යන්නේ. අපි දැන් ඉදිරිපසත් මසාගෙන කරත් මසාගෙන අවසන් කරනවා. දැන් අපි ඉදිරිපස ගැදර් කර ගන්නවා. මෙතන අපි ගැදර් කරගෙන අවසන් කර ගන්නා ඉදිරිපස කොටස මේ ආකාරයට ගැදර් කර ගන්නවා. අපි මසා නිම්ම කරගත් ඉදිරිපස කොටස දැන් අපි බලමු කොහොමද ඉදිරිපස කොටස යටි කොටසට තබා මසා ගන්න ආකාරය. මේ තියෙන්නේ අපි මසාගත් පිටුපස කොටස. දැන් අපි මේ සාය වටේට අවශ්‍ය පිල් එකයි මසා ගන්න. මේ ආකාරයට
ෆ්‍රිල් එකත් මසාගෙන නිම කරගන්නවා. දැන් අපි යට කොටසේ තියෙන ෆ්‍රිල් දෙක එකට සම්බන්ධ කරගන්න යන්නේ. මේ විදිහට එම ෆ්‍රිල් දෙක සකස් කරගන්න සම්බන්ධ කරගන්න. තියෙන අපි ඉදිරිපත් කොටස හා පිටුපස කොටස එකට තබා මසාගත් ඇඳුමේ සම්පූර්ණ ඇඳුමේ ඉදිරිපස කොටස. දැන් අපි යන්නේ පිටුපස කොටස මසා ගැනීමට. පිල් එක සම්බන්ධ කරන්න යන්නේ මේ ඇඳුමට. මේ ආකාරයෙන් පිල් එක මසා ගන්නවා ඇඳුමේ ඉදිරිපස කොටසට. මේ තියෙන්නේ අපි මසා අවසන් කරගත්ත ඇඳුම. මේ ආකාරයට තමයි අත් නැති ඇඳුම මසා නිම කරගත්තේ. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාට පුළුවන් ලයික් එකක් කමෙන්ට් එකක් හා මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වටිනා තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම අපි හමු වෙමු. බුදු සරණයි.